හරක්. එහෙමනම් අද විශේෂ දෙයක් ගැන තමයි කතා කරන්න හදන්නේ. ඔබ දකින්න ඇති මම ඊයේ දැම්ම අද මේ ගැන කතා කරනවා කියලා මම YouTube එකේ Facebook එකේ පොඩි දැනුම් දීමක් කරා. හොඳයි ඉතින් අපි කෙලින්ම කතාවට බහිමු. දැන් මේ ශ්‍රී ලංකාව තුල මේ බෞද්ධ ආගම බුදුදහම වෙනුවෙන් තව විශාල වශයෙන් කතා බහට වෙන යුගයක් මේ යුගය. මෙතනදී සමහර බෞද්ධයෝ අතීතයේ ඉඳන්ම මේ සමහර බෞද්ධයන්ගේ නිගමනයක් තමයි මේ හාමුදුරුවරුන් සම්බන්ධව චීවරය සම්බන්ධව දොස් ගුණ අගුණ කියන එක සුදුසු නෑ කියලා. ඒක පව් කියලා හිතනවා සමහර. මම දකින්නේ ඒක පවක් විදිහට නෙවෙයි. මොකද ගෞතම බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා මේ බුදුදහම යම් කිසි දවසක මේ ශාසනයෙම විනාශ වෙන බව. ඉතින් එහෙම බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙද්දිත් අපි බෞද්ධ වශයෙන් නිහඬව සිටීමට හොඳ කාලයක් නෙවෙයි මේ කාලේ. එහෙනම් මම බෞද්ධයෙක් වශයෙන් මම සමාජ ක්‍රියාකාරී දිහා සමාජ මාධ්‍යවේදියෙක් වශයෙන් මේ බුදුදහම ගැන කතා කරන්න ගත්තේ අද කීයක නෙවෙයි. විශේෂයෙන් මේ මිහිඳු මහරහතන් වහන්සේ වැඩි මිහින්තලාවේ පූජා භූමියේ දුසීල හාමුදුරුවෝ සම්බන්ධව මම කතා කරා. ඒ කතා කරේ මම බෞද්ධයෙක් වශයෙන් මට මේ හාමුදුරුවරුන්ට මේ චීවරයට ගරුත්වයක් ඇති වෙන්නේ නැත්තම් මට ඒකට චීවරය දකින්නකොට ඇති වෙන්නේ දාමරිකේ එහෙමත් නැත්තම් මිනිමරුවෙක් ඒ වගේ සිතුවිලි මට පහළ වෙනවා නම් මේ ගෞතම බුදුන්ගේ බුදු චීවරය දරාගෙන ඉන්න මේ අය ගැන කතා කරන්න ඕන කියලා මම අදක නෙවෙයි මම අවුරුදු ගණනාවක් ඉඳන් මේ සම්බන්ධව කතා කරා. ඉතින් අද දවසේ මම නැවතත් මතක් කිරීමක් කරනවා මල්වත්ත අස්කිරි මහා නායක හාමුදුරුවන්ට. මොකද මේ මිහිඳු මහරහතන් වහන්සේ වැඩි මේ පුණ්‍ය භූමියේ නම මේ වෙනකොට කැත වෙලා තියෙන්නේ. අද ලක්වාසී ලෝකවාසීම බෞද්ධ ජනතාවට මිහින්තලේ කියලා කිව්වහම සිහියට නැගෙන්නේ කවුද කියන එක දන්නවා. ඒ තරමට මේ මිහින්තලාවේ නම අද කැත වෙන විදිහට මේ දුසීල චීවරධාරියෙක් හැසිරලා තියෙනවා. ඉතින් මෙන්න මේ දුසීල චීවරධාරියා සම්බන්ධව මම කතා කරේ අත කීයක නෙවෙයි. ඒ වගේම මම මේ මිහින්තලේ ජනතාව මිහින්තලේ නගරේ ජනතාව පවුල් 500ක් එකතු වෙලා අභියාචනාවක් හදලා අපි ගිහිල්ලා බාර දුන්නා. මිහින්තලේ ප්‍රාදේශීය බෞද්ධ ජනතාව මිහින්තලේ 2024 11:30 වෙනි දින මල්වතු මහා විහාර පාර්ශවයේ අතිගරු මහා නායක හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ කාරක සංඝ සභාව මල්වතු මහා විහාරේ. හරිද? මහා නායක හිමිපාණන් වහන්සේ රජමහා විහාරයේ විහාරාධිපති හිමියන් එම දූරයෙන් ඉවත් කිරීම සඳහා කෙරෙන අභියාචනාවයි. මේ අභියාචනාව දීර්ඝ වශයෙන් සියලුම කාරණා මේකේ සඳහන් කරලා තමයි මේ අභියාචනාව මේ මල්වත්තේ මහා නායක හඳුරන වහන්සේට කියලා බාර දුන්නේ. එතකොට මේ සම්බන්ධව මේ අභියාචනාව සම්බන්ධව බාරගත්ත ඒ මල්වත්තේ ඉන්න ප්‍රධාන පොලිස් නිලධාරියා බණ්ඩාරනායක මහත්මයා අස්සම් කරලම මේක බාර අරගෙනක් තියෙනවා. ඉතින් මම මේ සම්බන්ධව දිගින් දිගටම ප්‍රශ්න කරා මේ මල්වතු සංඝ සභාවේ ලේකම් හාමුදුරුවෝ නම ප්‍රකාශ කරේ. මේක සම්බන්ධව තීරණයක් ගන්න මේ හාමුදුරන්ට කීපවතාම ගිහිලා නැහැ. නමුත් අවසානයේදී හාමුදුරන් විසින් ප්‍රකාශයක් කරලා තියෙනවා නඩු ගණනාවක් තියෙන නිසා මේක තීරණයක් ගන්න එපා කියලා. ඉතින් මම හිතනවා මල්වත්තේ අසීල නායක හාමුදුරනේ එදා මේ වෙස්සමට මේ අභියාචනාවට 2024 11 මාසයේ දීපු අභියාචනාවට සංඝ සභාව තීරණයක් ගත්තා නම් මිහින්තලාව අද මේ තත්ත්වයටපත් වෙන්නේ නැහැ. එදා මේ දුන්නු අභියාචනාව සම්බන්ධව සොයා බලලා මේ හාමුදුරන් වහන්සේ ගෙන්වලා මුට උපදේශක් හරි දුන්නා නම් අද මේ මිහින්තලේ කියන නම මේ තරමට ලෝකේ අපකීර්තියටපත් වෙන්නේ නැහැ. එහෙමනම් දැන් මම නැවත බොහොම කාරුණිකව බැගලාපත් ඉල්ලා සිටින්නේ මල්වත්තෙන් අස්ගිරියෙන් මේ මිහින්තලේ නගරේ ජනතාව පවුල් 500ක් අත්සන් කරලා දීපු අභියාචනාව සම්බන්ධව නැවත විභාගයක් කරන්න කියලා ඉල්ලීමක් කරනවා. එහෙම නැති වුණොත් අපි බලාගෙන ඉන්නවා නැවත අපි මේක මේ 500 නෙවෙයි අපිට පුළුවන් ලක්ෂයක් නෙවෙයි අපිට ඊට වඩාත් අත්සන් කරන්න පුළුවන්. පාර ගාන ගියක් ගිහිල්ලා බෙස්සමකට නැවත අභියාචනාවකට යන්න කලින් මේ ඉදිරිපත් කරපු අභියාචනාව සම්බන්ධව මල්වත්තේ මහානායක හාමුදුරුවෝ සොයා බලලා වහාම මේකට පිළිතුරක් අවශ්‍යයි. හරිද? බෞද්ධ ජනතාව පවුල් 500 නෙමෙයි අත්සන් කරලා තියෙන්නේ. ඒ වගේම දැන් මේක ලෝකයකට මිහින්තලේ නමක් ඇත වෙලා තියෙන්නේ. එතකොට ඒ ගෞතම බුදුරජාණන් වහන්සේගේ චීවරය දරාගෙන ඉන්නේ හාමුදුරන් වහන්සේ කරන දේවල් මේ ලෝකයක් දැකලා තියෙනවා. හරිද? ඒ වගේම දේශපාලනය මේ මිහින්තලා පූජා භූමිය දේශපාලනයට පාවිච්චි කරනවා. හරිද? මිහිඳු මහරහතන් වහන්සේ වැඩි පිම්බීමේ ඉඳගෙන විවිධාකාර වැඩසටහන් කරනවා මේ දේශපාලනිකව. ඒව වෙන්න බෑ. හරිද? එතකොට මේ මල්වත්ත අස්ගිරි මහානායක හඳුරන වහන්සේලා පැහැදලා කියන විවිධ දේශපාලන එන්න යන්න පුළුවන්. හැබැයි වහන්සේලා කවදාවත් අපි දැකලා නැහැ මහානායක හඳුරවරු ඔය පූජා භූමියේ ඉඳගෙන ඔය මල්වත්තේ අස්ගිරියේ ඉඳගෙන දේශපාලනය කරනවා කියලා නම් අපි දැකලා නැහැ. හැබැයි මිහින්තලාව මෙන්න දේශපාලනයට ලක් වෙලා තියෙන දේශපාලන පින්වන්ත මිහිඳු මහරහතන් වහන්සේ වැඩි පුණ්‍ය භූමිය පාවිච්චි කරන්නේ දේශපාලනේ
දේශපාලනය කරන්න කියලා ඒක පැහැදිලිවම මේ ලෝකයක් දන්නවා. හරි. ඉතින් ඒ වගේම මේ මිහින්තලේ තව තියෙනවා විහාරස්ථාන අවුල ගොඩක් තියෙනවා ආරාම තියෙනවා. හැබැයි මේ එකකවත් මේ විදිහේ මිහින්තලේ නමට කැලලක් වෙන එකම හාමුදුරුවමක්වත් වැඩ කටයුතු සිද්ධ කරලා නැහැ. ඒක ප්‍රසිද්ධියම කියන්න පුළුවන්. මිහින්තලේ කල්දිය පොකුණ තියෙන මිහින්තලේ රජමහා විහාරේ ඉඳන් මීටර් 500ක් විතර දුරින් තමයි මේ කල්දිය පොකුණ ආරාමයේ තපුවනේ තියෙන්නේ. බොහොම සිල්වත් භාවනා කරමින් ඒ වගේම ගමට විශාල සේවයක් වෙනවා මේ ආරාමයෙන්. පාංශු කුඩයකට වඩින්නේ ඒ ආරාමයෙන්. එතකොට වණකට එන්නේ ආරාමයෙන්. ඉතින් ගම් වල සියලුම ගම් නියෝජනය කරමින් මිහින්තල රජමහා විහාරයේ පහළ පන්සලේ ඉන්නවා හාමුදුරුවම. අවට තියෙනවා තවත් පන්සල් ගණනාවක්. මේ පන්සල් වලින් ඇත්තටම බෞද්ධ ජනතාවට පාංශු කුඩයකට බණට දහමට සීල් ගන්න ඒවට විවිධාකාර බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුව ක්‍රියා කරන වැඩසටහන් කරන පන්සල් ගණනාවක් තියෙනවා. නමුත් මෙන්න මේ මුදුන් මල්කඩේ තමයි මේ ගැටලුව තියෙන්නේ. හරිද? එතකොට මේ සීලවන්ත හාමුදුරුවෝ ඕන තරම් මේ මිහින්තලාවේවට පන්සල් වල ඉන්නවා. එහෙමනම් නැවතත් අපි මේ කරන්නේ මල්වත් අස්ගිරිය මහානායක හාමුදුරුවන්ට දැනුවත් කිරීමක් මතක් කිරීමක් මේ අභියාචනාව සම්බන්ධව වහම පිළිතුරක් ලබා දෙන්න. මේකට කිසිම පිළිතුරක් මේ වෙනකන් දීලා නැහැ. ඉතින් දැන් අද රටේ පවතින මේ වත්මන් තත්ත්වය අනුව ගෞතම බුදුන්ගේ බුදුදහම මේ විදිහට විනාශ වෙලා යන්න බෞද්ධ වශයෙන් අපි නිහඬව සිටිය යුතු නැහැ. එහෙනම් ලක්වාසී ලෝකවාසී සිවලුම බයිත් දෙන්න කියන්නේ මෙන්න මේ මිහින්තලාවේ නමට කැලලක් කරපු මිහිඳු මහ රහතන් වහන්සේ වැඩි පුණ්‍ය භූමිය අවභාවිතා කරමින් මේ දුසීලව හැසිරෙන ඒ හාමුදුරුවන්ට විරුද්ධව අභියාචනාවක් ඉදිරිපත් කරලා තියෙනවා. ඒකට තාමත් පිළිතුරක් ලැබිලා නැහැ. එහෙනම් බෞද්ධ ජනතාවට පුළුවන් මේ වෙනුවෙන් අඩක් නගන්න. ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා මල්වත්තේ අස්ගිරිය මහානායක හාමුදුරුවන් වහන්සේලා මේ සම්බන්ධව පිළිතුරක් දුන්නේ නැත්නම් මීට වඩා පුළුල් විදියට මේ වැඩසටහන කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් බෞද්ධ ජනතාවගෙන් ඉල්ලන්නේ සියලුම ලක්වාසී ලෝකවාසී බෞද්ධ ජනතාවට ඔබ බෞද්ධයෙක් නම් ඔබ ගෞතම බුදුරජාණන් වහන්සේගේ දහම විශ්වාස කරනවා නම් අපේ යුතුයකම අපේ වගකීම තමයි ඒ දහම තවත් අවුරුදු ගානක් চিරාත් කාලයක් බුදුදහම පවතින තත්ත්වයට වැඩසැලැස්වීම. අපි නිහඬ වුණොත් අපි ගිහියෝ කියලා අපි හොඳ නැහැ අපිට පව් කියලා අපි නිහඬ වුණොත් මේ බුදුදහමේ විනාශය මේ ලංකා භූමියේදීම මේ බුදුදහම විනාශභාවය මේකෙදීම වෙන්න ඉඩ තියෙනවා. එහෙමනම් මේ බුදුදහම රැක ගැනීමට අවශ්‍ය නම් ඔබටත් පුළුවන් හඬක් නගන්න. කමෙන්ට් එකක් දෙන්න. මේ කමෙන්ට් එක වටිනවා අපිට. ඒ වගේම මේ සමහර ප්‍රසිද්ධ මාධ්‍යවල මේ මිහින්තලා පූජා භූමිය වෙන මේ විනාශය ගැන මේ දුසීල හාමුදුරුවෝ ගැන මේ ප්‍රධාන මාධ්‍යවල කතා වෙන්නේ නැහැ. ඉතින් අපි සමාජ මාධ්‍ය හා සමාජ ක්‍රියාකාරකයන් වශයෙන් අපි කරන මේ කටයුත්ත තමයි අපිට සාර්ථකව කරගන්න පුළුවන් මේ සමාජ මාධ්‍ය හරහා. එහෙමනම් සියලු ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා බෞද්ධ ජනතාවගෙන් මේකට හඬක් නගන්න. මේක මෙහෙම කාලේ වැලි තලාවෙන් බැහැලා යන්න දෙන්න බෑ. වැහෙන්නේ නැහැ. දවසෙන් දවස උඩට එනවා. එහෙමනම් අපි බලාගෙන හිටිය කාලයක් මේ දුසීල හාමුදුරුවෝ සිල්වන්ත හාමුදුරුවමක් වෙලා බුදුදහම මේ චීවරයක දරාගෙන බුදුදහමේ සුරක්ෂිතභාවයට වැඩක් කරයි කියලා නෑ. එහෙම වැඩක් වෙන්නේ නෑ. අපි බලනවා එන්න දවසෙන් දවස එයා කරන මේ දේවල් වලින් වෙන්නේ මේ මුදුන් මල්කඩ මිහිඳු මහ රහතන් වහන්සේ වැඩිය මිහින්තලාව කියන මේ නමට කැලලක් හා මිනිස්සුන්ගේ බෞද්ධයන්ගේ මේ පුණ්‍ය භූමිය කෙරෙහි තියෙන ඒ සදහවත් ඒ සිතුවිලි සියල්ල විනාශ භාවයට යන එක තමයි මේ සිද්ධ වෙන්නේ. එහෙමනම් ශ්‍රී ලංකාවේ බෞද්ධ ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා. තමන් අදහන ආගම තමන්ට අදහන්න අයිතියක් තියෙනවා. ඉතින් ඒ අයිතිය වෙනුවෙන් හඬක් නගමු. ඉදිරියේදී මේ උතුම් ගෞතම බුදුරජාණන් වහන්සේගේ චීවරය අවභාවිතා කරමින් දේශපාලනය කරන්න යන සියලුම චීවරධාරීන්ට විරුද්ධව අපි නැගී සිටිමු. මේ උතුම් ගෞතම බුදුරජාණන් වහන්සේගේ මේ නිර්මල පිවිතුරු මේ බුදුදහම ආරක්ෂා කරගන්න. වසර 2000 ගණනාවක සිටන් මේ බුදුදහම ආරක්ෂා කරගෙන ඇවිත් ඉදිරියේදී තවත් වසර ගණනාවකට මේ බුදුදහම සදාකල් පවතිවා කියලා ප්‍රාර්ථනාවක් කරනවා මිහින්තලාවෙන්.